අයිබෝන් මම වෛද්‍ය මහේෂ කුලසිංහ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඍජු ආරය ළමා රෝහලේ කුඩා දරුවන්ට ඇතිවන මලබද්ධය තත්ත්වය කොන්ස්ටිපේෂන් ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ඊටාම වැඩියෙන්ම රෝගීන් යොමු වෙන හේතුවක් මේක සහ පැය ගණන් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. නමුත් අපි පුළුවන් තරම් මේක සරල කරගෙන අපි දෙමාපියන්ට මේ ගැන පොඩි අවබෝධයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ විනාඩි කිහිපය ඇතුළත. මම හිතන්නේ මම පුදුම වෙන එක අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි මේ තත්ත්වෙ හින්දා දුක් විඳලා නැත්නම් තමන්ගේ දරුවා සම්බන්ධයෙන් මොනවාම හරි වෙලාවක තමයි කක්ක යන්න නැතුව දවස් ගණනක් දුක් විඳලා ඉස්පිරිතාලට අරන් ආපු වෙලාවක් හරි වෛද්‍යවරයෙක් වෙත යොමු වෙච්ච අවස්ථාවක් ඇති. අපි මෙතන මේ වගේ ප්‍රශ්නයකට අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා බලමු. වෛද්‍යවරු හැටියට ඉස්සෙල්ලාම අපි කරන්නේ දැන් අනිවාර්යෙන් අපි එක්කන් එනවනේ. මේ කක්ක යන්නේ නැති ළමයා එක්ක ළමයා දවස් ගණනක් කක්ක දාන්න නැතුව ඉන්න වෙන්න පුළුවන්. නැත්නම් ළමයා කක්ක දාන්නේ තටමලා කෑ ගහලා හයිය කොන්ක්‍රීට් කෑල්ලක් වගේ කක්ක යනවා ලේත් පෙරාගෙන. ඕක තමයි ඔය දෙකෙන් එකක් නෙවෙන්නේ එක්ක දෙකම හරි. අපි කරන්නේ අපි ඉස්සෙල්ලාම මේ මලබද්ධය සම්බන්ධයෙන් තියෙන අපි කියන මේ රෙඩ් ෆ්ලැග් සයින්ස් කියලා. ඒ කියන්නේ අපි අර මොන හරි භයානක රෝගී තත්ත්වයක් තියෙනවද කියලා හොයාගන්න එක එක රෝග ලක්ෂණ. ඒ වගේ දේවල් අපි හොයලා බලනවා. එතකොට ඒක එකක් තමයි මේ ඉපදිච්ච දවසේ ඉඳලා වෙච්ච දේවල්. ඒ කියන්නේ සාමාන්‍ය දරුවෙක් ඉපදිලා පළවෙනි පැය 48 ඇතුළත කක්ක දාන්න ඕනේ. එහෙම දාන්න නැත්නම් ඒක නෝමල් නෑ. ගොඩක් වෙලාවට. එතකොට ඒක අපි අහනවා. ඊට පස්සේ පළවෙනි මාස කිහිපය ඇතුළත ළමයාගේ කක්ක දාපු රටාව කොහොමද කියලා. සමහර ළමයි ඉන්නවා දවස් 5 6 7 වල් කක්ක දාන්න නැතුව ඉන්න එක. ඒකත් ගොඩක් වෙලාවට ගැටලුකාරී වෙන්න පුළුවන්. අපි දැන් වෛද්‍යවරු ශල්‍ය වෛද්‍යවරු හැටියට ඒක දැනගන්න එක තාම වැදගත්. ඊළඟට ලොකු ළමයෙක් ගෙනන් කලින් වතාවල නිතර ඉස්පිරිතාලේ නතර වෙන වෙලා තියෙනවා කියලා විශේෂයෙන් බඩ ඉදිමිලා වමන යන්න පටන් අරන් උණ ඇවිල්ලා වැසිකිලි යන්න නැති එකත් එක්ක ඒ වගේ දේවල් ඉතාම වැදගත් අපිට. ඊට අමතරව දරුවා අසාමාන්‍ය කැක්කමක් කරනවා. සාමාන්‍යයෙන් මලබද්ධය තියෙන ළමයිට බඩ රිදෙනවා. ඒක එන්නේ එකපාරට කැක්කමක් එනවා බඩ මැද්දේ බුරිය ආශ්‍රිතව සහ වම් පැත්තට වෙන්න වගේ. එහෙම තැනකුත් නැහැ සමහරලාට. ඕක ඇවිල්ලා ටිකක් වැඩි වෙනවා විනාඩි 15කින් 20කින් විතර නැති වෙලා යනවා. ඕක තමයි සාමාන්‍යයෙන් එන කැක්කම සමහරලාට පැය භාගයක් විතර තියෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. මේක මේ කාලයක් තිස්සේ එක දිගට පොඩ්ඩක් මේ පල්ලෙහාට වෙන්න වගේ අසාමාන්‍ය කැක්කමක් ළමයා හැමතිස්සෙම කියනවා නම් ඒක ගැන අපි ටිකක් බලනවා. මොකද ඇතුලේ වෙන දේවල් අපිට අදාළ අපි ඔපරේෂන් කරන්න අවශ්‍ය වෙන දේවල් තියෙන්න පුළුවන් මලබද්ධයට බලපාන. ඕවා ටික අපි අයින් කරගත්තොත් ඊට පස්සේ අපි ළමයාව අරගෙන බලනවා දරුවගේ වැසිකිලි යාමේ රටාව කොහොමද කියලා. කුඩා දරුවෙක් කක්ක දාන්න ආස නැහැ සරලවම කියනවා නම් ඒගොල්ලෝ වැඩේට කැමති නැහැ. අපිරිය දෙයක් නේ. ඒතර බහුතරයක් ළමයි කැමති නැහැ කියනද නොදා ඉන්න තමයි බලන්නේ. එතකොට සමහර අම්මලා ඇවිල්ලා කියනවා මේ ළමයා කවදාවත් කක්ක දාන්න වාඩි වෙන්නේ නැහැ කියලා. හිටගෙන දාන්න කියලා. ඕක වෙන්නේ ගොඩක් වෙලාවට මේ සෙල්ලම් කර ඉන්න ළමයා එකපාරටම හැංගෙනවා කොහේරි දොර පිටිපස්සේ හරි කොහේරි හැංගිලා හිටගෙන අර තද කරගෙන ඉන්නවා දාන්න නැතුව. ඒක විනාඩි 5 10ක් හිටියා පස්සේ මිනිහාක නවත්ත ගන්න ළමයාත් ඒකට හරිම සන්තෝෂයි. ආයෙ ඔහම දවස් දෙක තුනක් විතර ඉන්නවා. ඕක එන්නේ යනකොට මේ බඩවැල් ඔක්කොම ඇදිලා කක්ක එකතු වෙලා අන්තිමට ප්‍රතිකාර කරන්න ඉතාම අපහසු තත්ත්වයකටපත් වෙනවා ඉක්මනට මේ වුණ නැත්තම්. ඉතින් ඔය වගේ එයාගේ රටා තියෙනවා. ඊළඟට සමහර ළමයි ගොඩක් ළමයි කරන දේ තමයි මේ දැන් විශේෂයෙන්ම ඉස්කෝලේ යන ළමයි මොන්ටිසෝරි යන ළමයි උදේට ගිහිල්ලා විනාඩියෙන් දෙකෙන් දාලා එනවා. ඒ කියන්නේ උදේට පොඩි බරක් කරනවා චුට්ටක් දාලා එනවා. භාගයට භාගයක් ඒවා ඇතුළේ ඉතුරු මේ අපි නිතර දකින දේවල් ගැන මේ කතා කරන්නේ. ඊට පස්සේ දරුවාගේ ආහාර රටාව ගැන ගොඩක් අපේ ළමයි පළතුරු කන්නේ බත් කන්නේ කියලා කියනවා. විශේෂයෙන් වතුර බොනවා. මේ වගේ කාලේ රස්නේ කාලේ වතුර බොනවා අඩි. ඕක දෙන එක එක කතා කියනවා. ඉතින් වතුර බොන එක කක්කවල සංගීතයට බලපන්නේ නැහැ කියන එක. නමුත් ඉතින් ඔය ආහාර රටාව ගැන අපි පොදුවේ බලනවා. මොකද දරුවාගේ ආහාර රටාව කක්කවල සංගීතයට බලපෑමක් නැත්තේ නෑ තියෙන. ඔය ඔක්කොමත් බලලා ඉවර වෙලා එතන අපිට ඉස්සෙල්ලම් බලනවා අපිට එතන හදන්න පුළුවන් දේවල් තියෙනවද කියලා. තියෙනවා නම් අපි අනිවාර්යෙන් දරුවව ඒ සඳහා යොමු කරනවා. එතකොට අපි ඔයාලට කියන්නේ ළමයිට ඔක කිව්වට කරන්නේ නැහැ නේ කවදාවත්. දැන් කොළ කන්න කියලා කිව්වට කන්නේ නැහැ ළමයා කියනවා. පළතුරු කන්න කිව්වට කියලා කියන්නේ ළමයා දැන් කවදාවත් වාඩි වෙලා කක්ක දාපු නැති ළමයාට අපි ගිහිල්ලා පොටියක් ගිහිල්ලා අත මෙතන වාඩිලා කක්ක දානකොට ළමයා කරන්නේ නැහැ. ඒක අපි ළමයාව ටික යොමු කරන්න ඕනේ. ගොඩක් වෙලාවට ළමයින්ට අපි ගෙදර හදලා දෙනවා ස්ටාර් චාට් එක. ඒ කියන්නේ අද ඔයා මේ වැඩේ යාට හොඳ වැඩක් කියලා පෙන්නන්නේ එයා ඒක කරොත් එයාට තරුවක් දෙනවා. තරු 5ක් 6ක් එක දිගට ගත්තම තෑග්ගක් දෙනවා. ඉතින් මුලින් වියදම් යන වැඩක් තමයි. නමුත් දිගු කාලීනව කරනකොට ඔය වෛද්‍යවරුන් බහැ දැකලා බෙහෙත් ගන්න යන වියදමට සාපේක්ෂව ඉතාම අඩු වියදමක්. ඒක සහ මාසෙන් දෙකෙන් වැඩේ හරියනවා. මොකද ළමයාට ඇඟේ මේක අපි කරන්න හදන්නේ සාමාන්‍ය ඇඟේ වෙන්න ඕනේ ක්‍රියාවක් හැබිට් එකක් අපි ළමයාට ඇති කරවන්න හදන්නේ වෙන කිසිම රෝගී ලක්ෂණයක් නැති ළමයෙක්ට. ඒකයි අපි කිව්වේ මුලින්ම ළමයා යොමු වුණාම අපි අර භයානක දේවල් ගැන ඉස්සෙල්ලාම අහනවා. ඊට පස්සේ ළමයාගේ හැබිට්ස් ගැන ඒ කියන්නේ ළමයාගේ චර්යා රටා ගැන අපි බලනවා. බලලා ඉවරලා තමයි ඒවට අපි ඇඩ්‍රස් කරන්න බලන්නේ. ඊට අමතරව බෙහෙත්. ඒතර බෙහෙත් වලින් අපි කරන්නේ ඇත්තටම ඒ අර ඇඟේ ස්නායු සහ බඩවැල් ආශ්‍රිත වෙන සංකීර්ණ ක්‍රියාවලියට පොඩි තල්ලුවක් පුෂ් එකක් දෙන එක විතරයි. ඒක හරියම වැදගත් දැනගන්න එක. බෙහෙත් වලින් විතරක් ළමයෙක්ගේ මලබද්ධය හොඳ කරන්න බෑ. එතකොට බෙහෙත් කියලා ප්‍රධාන වශයෙන්ම දෙන්නේ ස්ටූල් සොෆ්ට්නස්. ඒ කියන්නේ කක්කවල තියෙන දැන් අපි ඝනට හයියට යනවා නෙමෙයි. ඕකේ තියෙන ඝනත්වය ටික අඩු කරලා පොඩක් සැහැල්ලු කරලා ලොකු කරලා දෙන්න ඕනේ. එතකොට තමයි ඇඟෙම ඒක ස්නායු ටිකක් වැඩිපුර වැඩ කරලා ළමයාට උත්තේජනය දෙනවා, මොලෙන් දෙනවා. දැන් මේ ලෝඩ් එකක් පල්ලයට ඇවිල්ලා තියෙනවා දාන්න කියන ඒ සිග්නල් එක එනවා. එතකොට ළමයාව අපි චර්යා රටා හදාගෙන ඔක්කොම පුරුදු කරලා තිබ්බොත් එයා ගන්නට කියලා දානවා වැඩේ ඉවරයි. සම්පූර්ණයෙන් ඒ ටික ඇව්වට පස්සේ ආයෙත් එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඕක තමයි ඔය රටාව තමයි අපි හදාගෙන
ගන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම ප්‍රතිකාර සම්බන්ධයෙන් කතා කරනවා නම් අපි දකිනවා මේ ගැටලුකාරී තත්ත්වයක් ප්‍රතිකාර අරන් යන ළමයින්ගේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ගන්න පොඩි කාලයයි. මොකද මේ දැන් මලබද්ධය කියන එක කාලයක් තිස්සේ තියෙන දෙයක් නේ. ඕකට ප්‍රතිකාර පටන් ගත්තම අපි හරියට අනිත් දේවල් බලන්න තු ප්‍රතිකාර පටන් ගත්තම කොහොමදත් සතියක් දෙකකින් යම්කිසි සහනයක් එනවා. ගොඩක් වෙලාවට අම්මලා ඒක නවත්තනවා. ඊට පස්සේ බෙහෙත් දැන් හරි කියලා හිතලා. එතකොට වෙන්නේ මාසයක් දෙකක් ගියාට පස්සේ ආයෙ එනවා. නමුත් අර ඇඟ ඇතුළේ වෙලාවේ තියෙන වෙනස්කම් ටික අපි හරියට ඇඩ්‍රස් කරලා නැහැ. ඒ විතරක් නෙවෙයි දැන් ළමයාත් එන්න ලොකු වෙනවා. ළමයා ලොකු වෙන්න අපිට ළමයාව චරරට පුරුදු කරගන්න ඉතාම අමාරුයි. මේක පොඩි කාලේ පටන් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ළමයෙක් අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 1කමාර 2 වෙද්දී ඒගොල්ලෝ අර ඇඟේ කක්ක දාගන්න එක නවත්තලා පාලනයකින් කක්ක දායකලා ඒක සමානයි අවුරුද්දයි 2 අතර වගේ කාලේ ඒගොල්ලන් අපි මේ පොටි ට්‍රේනින් පටන් ගන්නවා. එතකොට ඒකත් එක්ක තමයි මේ මලබද්ධය තියෙන ළමයිට මේ බෙහෙත් වල තියෙන වැදගත්කම තියෙන්නේ. සමහර දරුවන්ගේ අපි ඇත්තටම සමහරට එක්ස්රේත් අරගෙන බලනවා මේ අත්තට අහු වෙනවා. අල්ලද්දි මෙහි කක්ක ගුලි තියෙන බඩේ අපි අල්ලද්දි අහු වෙනවා. ඒ වගේ ළමයින්ට අපි ඇත්තටම අර එනීම දවස් දෙකක් විතර දෙනවා. ඒ කියන්නේ පිටිපස්සෙන් කාලමාර්ගයෙන් අපි බෙහෙත් දාලා දවසක් හරි දෙකක් හරි දාලා තියෙන ටික සුද්ධ කරගන්නත් ඕනේ. එහෙම නැතුව මොන බෙහෙත් හරියට වැඩ කරන්නේත් නැහැ. ටික සුද්ධ වුණාට පස්සේ මොන බෙහෙත් ටික ගන්නට වැඩ ගන්න පටන් ගන්නවා. මොන බෙහෙත් ගොඩක් වෙලාවට අපි සති 6ක් මාස දෙකක්වත් අඩුම ගානේ අපි නම් ප්‍රතිකාර කරනවා. මොකද ඕනම ද අපි චර රටාව පුරුදු කරන්නේ නැහැ ළමයට. කිසිම චර රටාවක් ඇඟේ හැදෙන්නේ නැහැ මාස දෙකකට අඩුවෙන් ප්‍රතිකාර කරලා. සාමාන්‍යයෙන් ලෝකේ පුරාම කියලා තියෙන්නේ දවස් 68ක් යනවා කියලා ඕනම අලුත් චර්යාවක් පුරුදු කරවන්න. පොඩි ළමයින්ගෙත් ඒක ලොකු වෙනසක් නැහැ. ඉතින් අපි අවම වශයෙන් ওই ප්‍රතිකාර මාස දෙකක්වත් දෙනවා. ওই ප්‍රතිකාර වෙනස් කරන්න හෝ නවත්තන්න එකම හේතුව වෙන්නේ ප්‍රතිකාරයෙන් හින්දා අනිත් පැත්තට දරුවට 6-7 පාරක් බුරුලට කක්ක යන්න පටන් ගත්තොත් කලාතුරකින් ඒකත් වෙනවා. එහෙම වුණොත් අපිට බෙහෙත් අඩු කරගෙන එක දේවල් කරන්න පුළුවන්. ප්‍රතිකාර කරන අතරතුර අපි අම්මලට තාත්තලට අවවාද කරනවා ගෙදර පොඩි ඩයට් එකක් මේන්ටේන් කරන්න කියලා. මොකද අපිට ඒක මාස දෙකකට පස්සේ අපි හම්බෙන්න යනකොට අපිට ඒක දිහා බලන එක හරියම වැදගත්. ළමයා දාලා තියෙන කක්ක දාලා තියෙන විදිය කොහොමද කියලා. මුලින් අපි සාමාන්‍යයෙන් දවස් 3-4 සැරයක් දාන්න එක්කෙනා දැන් ටික ඒක ඉම්ප්‍රූව් වෙනවද කොහොමද කියන එක බලන එක වැදගත්. ඒකට ඒක එකක්. ඊළඟට ඕකේ තියෙනවා ස්ටූල් chart එකක්. බ්‍රිස්ටල් ස්ටූල් chart කියලා අපි අම්මලට එකක් දෙනවා. ඒක තියෙනවා ಜಾති 6ක් විතර වගේ types. මොකද අම්මලා කිව්වට මේක හයියට යනවා මේක බුරුලට යනවා කියලා. ඒක අපිට එච්චරම අපිට හිමෙන්නේ මේ අර කෙලිම type එකෙන් කියනකොට අපි දන්නවා හරියට මොකද මෙතන වෙන්නේ කියලා. ඉතින් ඔය වගේ දේවල් බලලා ඉවරලා තමයි අපි ඊළඟට තීරණය කරන්නේ මොකද කරන්න කියලා. ගොඩක් වෙලාවට මේ දේ හරියට කරන ළමයි සහ හරියට පිළිපදන අම්මලාගේ මේක බහුතරය අතිමහත් බහුතරයක මේක හරියනවා. එතකොට අපිට ඔක මාස දෙකකින් ටික බෙහෙත් අඩු කරගන්න පුළුවන්. ආයෙ ළමයට ප්‍රශ්නයක් වෙන්නේත් නැහැ. ගොඩක් වෙලාවට ඔය ෆන්ක්ෂනල් කොන්ස්ටිපේෂන් කියන තත්ත්වය ගැන ඇත්තට මේකයි කියන්න ඕනේ. ඔය මේ ගොඩක් වෙලාවට මේ ගැටලුව අපි දකින්නේ අපි නිකන් පොඩික් වෙලාවකට ප්‍රතිකාර කරනවා සහ ළමයි වැදගත්ම වෙන ළමයාගේ වැසිකලි යාම සම්බන්ධයෙන් වෙන චර්යා රටාවල තියෙන ගැටලු අපි අවබෝධ කරගෙන නැති එක. ඒකින්ද ටිකක් අර වැඩිපුර විනාඩි 5ක් 10ක් කරගෙන ළමයාව හරියට අපි පරීක්ෂා කරලා බලලා අර මුලින් කියපු දේවල් ටික අයින් කරලා තාම මොනවා හරි පරීක්ෂා කරන්න ඕන ඒ ටිකක් කරලා ඉවරලා ළමයාට ටේලමේඩ් ප්‍රතිකාර ක්‍රමයක් පටන් ගන්න එක තමයි වැදගත්කම තියෙන්නේ. ඒකින්ද හැමතිස්සෙම මොනවා හරි ගැටලුකාරී අවස්ථාවක් තියෙනකොට හැමතිස්සෙම පීඩියාට්‍රිෂන් කෙනෙක්ට හරි එතනින් එහාට අපි ශල්‍ය වෛද්‍යවරයෙකුට හරි යමු වෙන්න. අපි එතකොට ළමයාට අවශ්‍ය දේ කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.